පිළිබඳ කතා කරන්නේ සුවිශේෂී අවස්ථා. මෙම රෝගියා මීට වසර කිහිපයකට කලින් බ්‍රේසස් ප්‍රතිකාරය සඳහා යොමු වෙලා හිටියේ. නමුත් ප්‍රතිකාරය හොඳින් සිද්ධ වුණා. මේ රෝගියාගේ කාර්යබහුලත්වයෙන් හින්දා ප්‍රතිකාර සඳහා නිසි කාලයට එන්න බැරි වුණා. ඔය බ්‍රේසස් වල තියෙන ප්‍රධාන ගැටලුවක් තමයි අදාළ දිනේදී ප්‍රතිකාර සඳහා පැමිණෙන්න. ඉතින් තමන්ගේ කාර්යබහුල නම් තමන් ඉන්න ප්‍රදේශය ගොඩක් දුර නම් එයා ප්‍රතිකාර කරන අපේ ප්‍රතිකාර ලබා ගන්න තැනට සාමාන්‍ය කිලෝමීටර් 300ක් දුර එන්න ඕනේ. එතකොට එයාට නිතරම එන්න බැරි වෙලා තිබුණා. ඉතින් ඒකින්ද එයා දැඩි ලෙස අපහසුතාවයටපත් වුණා. ඉතින් එයා තීරණය කරා බ්‍රේසස් වෙනුවට ක්ලියර් වෙලා ඉන්න ප්‍රතිකාරය ඉන්ටෙන්සිටි ඉදිරියට ගෙනියන්න. දැන් අපි අද කරන්නේ එයාට ක්ලියර් වෙලා ඉන්න ප්‍රතිකාරය මගින් එයාගේ දත් ටික ලස්සන කරගන්න. ක්ලියර් වෙලා ඉන්න දාන්න කලින් අපි දතට විශේෂ ඇටැච්මන්ට් එකක් සම්බන්ධ කරනවා. මේ තමයි ඇටැච්මන්ට් ටෙම්ප්ලේට් එක. මේ තමයි ඇටැච්මන්ට් ටෙම්ප්ලේට් එක. මේ ඇටැච්මන්ට් ටෙම්ප්ලේට් එකෙන් අපි ක්ලියර් වෙලා ඉන්න දත් ටික මූලික අවශ්‍ය ඒ දත් වලට සම්බන්ධ කරන්න ඕන ඇටැච්මන්ට් ඒක භාවිතා කරලා දතට සම්බන්ධ කර ගැනීම තමයි මේ වෙලාවේ අපි කරන්නේ. යටියෙන්දී දත් වලට ක්ලියර් ලයින් එක දාන්න අවශ්‍ය කරන ඇටැච්මන්ට් එක හදන ගමන් ඉන්නේ. අත්තට මේ වගේ කියන්නේ බ්‍රේසස් දාලා ඒක රිලැක්ස් වෙච්ච අවස්ථාවක්. මේ කියන්නේ අපි බ්‍රේසස් දාලා සමහර වෙලාවට ඒක ගැලෙව්වට පස්සේ නැවත දත් ඈත් වෙන්න පුළුවන්. අතම අවස්ථාවක හදිසියෙ වෙන්නේ. ඒ වගේ වෙලාවක ආපහු සමහර විට රෝගියා කැමති වෙන්නේ නැති වෙන්න පුළුවන් බ්‍රේසස් වලට යන්න. ඉතින් ඒ වගේ වෙලාවක අපට මේක හොඳ විකල්පයක්. බ්‍රේසස් වෙනුවට හොඳ ආදේශකයක් මේ ක්ලියර් ලයින් ප්‍රතිකාරය. එතකොට බ්‍රේසස් දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊටමන්ද කෙටි කාලෙකින් නැවත තිබ්බ තත්වයටම දත් ටික ලබා ගැනීම කරගන්න පුළුවන්. දත්වල පිටීම ලබා ගැනීම කරගන්න පුළුවන්. ඔයාලට මේ දත් ටික තියෙනවනේ. ඉස්සෙල්ලාම බලන්න මේ කට්ට වගේ අපි හදලා තියෙනවා. ඒක තමයි ඇටැච්මන්ට් කියන්නේ. රයිට්? ඒක ඇටැච්මන්ට් එක මේ විදිහට වැටෙන්න යන ගත්තා. හරිද? ඊට පස්සේ අපි ගන්නවා යට ඇඳ. හොඳයි? රයිට්. මෙන්න මේකෙන් තමයි හප. එතකොට ගානට එක සීට් වෙනවා. හොඳද? හප. මගේ නම ශාන්ති. මං අවුරුදු 2කට කලින් බ්‍රේසස් දැම්මා. හරිම කරදරයි. මගේ රැකියාවේ තියෙන කාර්යබහුලත්වයත් එක්ක මට වෙලාවට ඇඩ්ජස්ට්මන්ට් වලට එන්න බැරි වුණා. ඒ නිසා වෙලාවට මට ඇඩ්ජස්ට් කරගන්න බැරි වුණා. ලොකු කාලයක් ගියා ඒ නිසා. ඉතින් හරි කරදරයි. ඇඩ්ජස්ට්මන්ට් වලට ගියාට පස්සේ හරි වේදනයි. කට තුවාල වෙනවා. ඔළුවේ කැක්කුම, කෑම කන්න බැරි ප්‍රශ්න වගේ ප්‍රශ්න ගොඩක් ආවා බ්‍රේසස් දාපු වෙලාවේ. ඊට පස්සේ මට ડોක්ටර් ජේ තමයි කිව්වේ ක්ලියර් ලයිනස් සම්බන්ධව. ඉතින් මං අද ක්ලියර් ලයිනස් වලට ගියා. ඒක හරිම කම්ෆර්ටබල්. අපිට ගොඩක් දුර ඉඳලා එන්න අවශ්‍ය නැහැ. ඉතින් ડોක්ටර් ජීවන්තට ගොඩක් තැන්ක් යූ. මට ඒ සම්බන්ධව හඳුන්වා දීමක් කළ දුන්නට.